අවශ්‍ය මගේ channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉස්සෙල්ලම මගේ channel එක subscribe කරලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. ඉතින් අද දවසේ smoke blouse එකක් තමයි මහන්න හදන්නේ. ඒකට මම elastic නූල් අරන් තියෙනවා. ඔයාලට මෙන්න මේ වගේ elastic නූල් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. මේ වගේ elastic නූල් කෝන් දෙකක් හෝ තුනක් වාට පුළුවන් මිලදී ගන්න. ඊට පස්සේ මේ රෙද්දට ගැලපෙන වර්ණයෙන් නූල් මිලදී ගන්න. මම 60 පළ රෙදි ආර එකයි කාලක් වගේ තමයි අරන් තියෙන්නේ. ඔයාලට අත දිගට දානවා නම් එකමාරක් වගේ ගත්තත් ප්‍රමාණයි. බලවාටිය තියලා හරි. ඔයාලට පේනවා ඇති බලවාටිය තියලා මම කොටස් දෙකකට මේක නමාගෙන තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ නැවතත් මෙන්න මේ විදිහට මේ පැත්තේ තියෙන නැම්මෙන් අල්ලලා මම මෙන්න මේ විදිහට මගේ පැත්තට නමනවා. එතකොට දැන් මෙතන කොටස් රෙදි කොටස් 4ක්. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම බලවාටි තියලා දෙකට නැමුවා. ඊළඟට අපි නැවතත් කොටස් දෙකකට මේ රෙදි කොටස නමා ගත්තා. හරි. මේ විදිහට තමයි දැන් නමාගත්තු රෙදි කොටස තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපිට බ්ලවුස් එකේ අවශ්‍ය උස තීරණය කරගන්න ඕනේ. එතකොට බ්ලවුස් එකේ උස ගන්න අර උරේ හිසේ ඉඳන් නෙමෙයි ඔයාගේ කර. ඔයා කර අඳින තැන ඉඳන් පල්ලෙහාට ඔයාට පුළුවන් බ්ලවුස් එකේ උස ගන්න. සාමාන්‍යයෙන් බ්ලවුස් එකේ උස වාට පුළුවන් 15 ඉඳන් එහා පැත්තට ගන්න. 15 16 17 18 වගේ මෙෂර්මන්ට් එකක් ඔයාට ගන්න පුළුවන්. එහෙම ඔය අවශ්‍ය කියන්නේ ඔයාට එහෙම හිතා ගන්න බැරි නම් ඔයාට පුළුවන් ඔයාගේ crop top එකකින් ඔයා දැන්ට අඳින බ්ලවුස් එකකින් මැනලා ගන්න. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට ඉහළ රේඛාවෙන් අපි මෙන්න මේ ඉහළ මුදුනින් අඩි රූල තියලා මේ විදිහට රේඛාවක් අඳිනවා. මෙන්න මේ රෙද්ද එකේලි කරගන්න ඕනි නිසා. හරි. ඊට පස්සේ අපි දැන් උඩින්ම මෙහුම් වාසියක් යන නිසා මම 3 කාලක මෙහුම් වාසියක් තියලා මේ විදිහට නැවතත් මාක් කරගන්නවා මේකේ තියෙන මෙහුම් වාසිය. දැන් මම මේ විදියට මම මාක පෙන් එකකින් අඳින්නේ ඔයාලට මේක පැහැදිලිව පේන්න අවශ්‍ය නිසා. නමුත් ඔයා අඳිනකොට මාක පෙන් එකකින් අඳින්න එපා. මෙන්න මේ වගේ ටේලරින් චෝක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා ආගේ පපුව වට මෙෂර්මන්ට් එක. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් ඕනෙම ඇඳුමක් මහනකොට පපුව වට මෙෂර්මන්ට් එක බෙදනවා 4න්. හරි. අපි ඇයි 4න් බෙදන්නේ? රෙද්ද 4කට නම නිසා වගේම අපේ සෙන්ටිරෙන් කොටස් 4ක් තියෙන නිසා අපි සාමාන්‍යයෙන් මෙහුම් වලදී 4ට බෙදනවා. එතකොට දැන් 30 කියන මෙෂර්මන්ට් එක 4ට බෙදුවට පස්සේ 7.5ක් විදියට උත්තරය ඇවිත් තියෙනවා. මේ බලන්න 30 බෙදනවා 4න්. පපුවට මෙෂර්මන්ට් එක බෙදුවා 4න් 7.5ක් කියලා උත්තරේ ඇවිත් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට දැන් ස්මෝක් කරන්න ඕන නිසා ඒ කියන්නේ මෙන්න මේ ඉලාස්ටික් නූලෙන් ස්මෝක් කරගන්න ඕන නිසා අපිට අන්න ඒ වගේ 7.5 වගේ දෙගුණයක් ඕන වෙනවා. හරි. මම ඉස්සෙල්ලම බලනවා මේකේ තියෙනවද කියලා ඒ වගේ දෙගුණයක්. හරි. මේකේ අපිට බලද්දි මෙන්න මේ රෙද්දේ සම්පූර්ණම තියෙනවා මෙතන 14මාරක් 60 පළ නිසා 14මාරක් තියෙනවා. එතකොට අපිට මේක මේ පළල ප්‍රමාණය අපිට ඇති. එතකොට දැන් ඔයාට මේ පළල ප්‍රමාණය මදි නම් ඔයාට වෙනවා මේක දිග ඇරලා ඔයාට අවශ්‍ය පළල ප්‍රමාණය අරගෙන අනිත් කොටස අනිත් රෙදි කැබල්ලේ කබා ගන්න. ඉතින් මෙහුම් වාසියක් ලකුණු කරගත්තා. එතනින් පල්ලෙහාට අපි කරන්න ඕනේ අපේ බ්ලවුස් එකේ උස. දැන් මගේ බ්ලවුස් එකේ උස මම ගන්නවා අඟල් 19ක් විදිහට මම ඒකට මෙහුම් වාසිය අඟලක් එකතු කරලා අඟල් 20ක් මම මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. හරි. අන්නේ 20ක් මම මෙන්න මේ විදිහට මාක් කරගන්නවා. හරි. එතකොට දැන් මේ අපේ බ්ලවුස් එකේ කොටස තමයි මම අඳින්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙන නැම්මක්. හරි. ඊට පස්සේ මෙතන අපිට පේනවා මෙතන නැම්මක් තියෙනවා. තව යටත් තව නැම්මක් තියෙනවා. ඊළඟට ඔයා මෙහෙම බැලුවොත් එහෙම මෙතන පේනවා මෙතන එක නැම්මක් තියෙනවා. ආයෙත් නිකන් විවර දෙකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අනිත් කොටසේ රෙද්ද නැම්මක් නෙමෙයි තියෙන්නේ විවර දෙකක් බලවාටි දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් කරන්නේ බලවාටි දෙක තියෙන පැත්තේ ඉඳන් ඉස්සරහට අඟල් 3ක් ලකුණු කරනවා. හරි. සාමාන්‍යයට අඟල් 3ක් ලකුණු කරනවා. ඔයා ටිකක් මහතයි නා අඟල් 3මාරක් 4ක් වගේ ලකුණු කරන්න. මේ විදිහටම අඟල් 3ක් ලකුණු කරගන්නවා. හරි. එතන මේ තියෙන්නේ අපේ මෙහුම් වාසිය මේක මෙහෙනවා. මෙන්න මේ මෙහුම් වාසිය අතෑරලා මම මෙන්න මෙතන ඉඳන් පල්ලෙහාට ලකුණු කරගන්නවා. තවත් අඟල් 3මාරක ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඔයා ගොඩක් ලොකු කෙනෙක් නම් ඔයාට පුළුවන් සාමාන්‍ය අඟල් 4ක් 4මාරක් වුණත් ගන්න. දැන් මේ අපි කිහිල්කට තමයි ඇඳ ගන්න හදන්නේ. මේ විදිහට මෙතනිනුත් පල්ලෙහාට මම අඟල් 3මාරක ප්‍රමාණය මේ විදිහට ලකුණු කරගන්නවා. හරි. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට එල් හැඩයක් ඇඳ ගන්නවා. මේ විදිහට එල් හැඩයක් ඇඳ ගන්නවා. මෙන්න මේ එල් හැඩේ
ඇඳගෙන ඉවර වුණාට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙතන මුල්ලේ ඉඳන් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ L හැඩය ඇඳගත්තා මේ පැත්තට 3. පැත්තට ලකුණු කරා අඟල් 3යි. මෙතන ඉඳන් මෙන්න මේ අඟල ඒ කියන්නේ මැහුම් වාසිය අඟල අතහැරලා 3මාරක් ලකුණු කරා. ඊට පස්සේ L හැඩයක් ඇඳලා අන්නේ L හැඩේ මෙන්න මේ මුල්ලේ ඉඳන් ඉස්සරහට මේ විදිහට අඟලක් ලකුණු කරනවා. අඟලක් ලකුණු කරලා මම අත්කට හැඩේ තමයි මේ දැන් ඇඳගන්නේ. හරි. මේ විදිහට අත්කට හැඩේ ඇඳගත්තා. හරිද? ඊට පස්සේ දැන් අපි මේකේ බ්ලවුස් එක ඇඳගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ඇඳගත්තු හැඩෙන් දැන් ඔයා මේක කපා ගන්න. මේ විදිහට බ්ලවුස් එකේ කොටස කපා ගන්න. එතකොට ඔයාට අවශ්‍යයි නම් මෙන්න මේ කොටස් දෙක විතරක් දාලා මේකට නිකන් උරපටියක් ගැට ගහන්න උනත් මහ ගන්න පුළුවන්. ඔය අලුත්ම කෙනෙක් නම් ඔයාට එහෙම වුණත් මේක කරගන්න පුළුවන්. උස එහෙම ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. දැන් මේ තියෙන අපේ බ්ලවුස් එකේ කොටස් දෙක මම මේ කොටස් දෙක මෙහෙමම අරන් තියෙනවා. ඊට පස්සේ මම මේකට අතක් දාන නිසා සාමාන්‍ය විදිහට මම අත කපා ගන්නවා. හරි. මගේ රෙද්ද මෙන්න මේ විදිහට ගත්තා. මේ විදිහට රෙදි කොටස් දෙකකට මම නමාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක නැවතත් මේ ආකාරයට නමනවා. මේ විදිහට නමනවා. දැන් මෙතන රෙදි කොටස් 4ක් තියෙනවා. එතකොට අපේ උරහිස මිම්ම 14යි නම් හරි. ඒකට මම වඩා තව අඟලක් වැඩියෙන් එකතු කරගන්නවා. එතකොට මේක වෙනස් වෙනවා පපුවේ ප්‍රමාණය අනුව. එතකොට ඔයා මේක අතක් අඳින්න දන්නේ නැත්නම් මම අතක් අඳින වීඩියෝ එක තියෙනවා. ඔයාට පුළුවන් අත අඳින්න තියෙන වීඩියෝ එක ඉස්සෙල්ලම ගිහලා අතක් නිර්මාණය කරන වීඩියෝ එක බලලා ඉන්න. හරි. මේ විදිහට උරහිස දෙකට බෙදලා මම ඒකට තවත් අඟලක් එකතු කරගත්තා. එතනින් පල්ලෙහාට මම අඟල් 4ක් ලකුණු කරගන්නවා. මේ විදිහට අඟල් 4ක් ලකුණු කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇල රේඛාවක් ගැහුවා. හරි. ඊට පස්සේ ඇල රේඛාවක් ගහලා මේක මම ටේප් එක මෙන්න මේ විදිහට තියෙනවා. මෙතන තියෙනවා අඟල් 9ක්. මම මේක කොටස් 3කට බෙදා ගන්නවා. මේ විදිහට ලකුණු කරගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ ඉහළ රේඛාවෙන් ඉඳන් මේ විදිහට කෙලින්ම අත්කට හැඩේ අඳිනවා. සාමාන්‍ය අඟල් භාගයක් වගේ පහත් කරලා මේ විදිහට අත්කට හැඩේ ඇඳගත්තා. ඊට පස්සේ මම මෙතන මේ ඉහළ මුදුනේ ඉඳන් මට අවශ්‍ය අතේ උස ප්‍රමාණය මම මෙන්න මේ විදිහට අඟල් 15ක් ඉදිරියට ලකුණු කරගත්තා මෙහුම් වාසියත් එක්ක. හරි. මෙන්න මේ විදිහට අතේ උස ප්‍රමාණය ලකුණු කරගෙන මම මේ විදිහට ඉරක් ගහගත්තා. හරි. ඊට පස්සේදී දැන් මේ මම අත අගට ඉලාස්ටික් එකක් දාන නිසා මම මේ අත මේ විදිහටම 7මාරක් තියෙන අත අග. හැබැයි මගේ තියෙන්නේ 4යි. ඒ කියන්නේ අඟල් 8යි අත අග ප්‍රමාණය තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා 7මාරක ප්‍රමාණයක්. එතකොට මේක මම ඉලාස්ටික් එකෙන් ගැද කර ගන්නවා. එහෙම අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මේතර අත අග දෙකට බෙදලා මෙහෙම ලකුණු කරලා ඊට පස්සේ ඒකට වඩා මෙහුම් වාසිය අඟලක් ලකුණු කරලා මේ විදිහට සයිඩ් එකට යා කරගන්නත්. මේ විදිහට යා කරගන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉතිරි කොටස තියලා ඒක ඉලාස්ටික් කරගන්න. දැන් මම අතත් මේ විදිහට අත් කොටසත් කපා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ අතේ හරි මැදින් මෙන්න මේ විදිහට කට් මාක් එකක් දා ගන්නවා. මම අත් කොටස් දෙකක් මේ විදිහට අයින් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් අපිට ඉතුරු වුණා මෙන්න මේ වගේ පොඩි රෙදි කොටසක්. හරි. එතකොට මම මේකෙන් තමයි මගේ උරහිසට මම පටියක් අල්ලනවා. අන්නේ පටිය කපා ගන්නෙ මෙන්න මේකෙන්. හරි. සාමාන්‍යයෙන් මේ පටියේ දිග පුළුවන් ගන්න සාමාන්‍ය කෙනෙක්ට අඟල් 9ක් ඊට වඩා වැඩි නම් 10ක් ඊටත් වඩා වැඩි නම් අඟල් 11ක් ගන්න පුළුවන්. එතකොට ඒකට ඔයාලට අවශ්‍ය මැහුම් වාසිය ඔයා එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට තියෙන විදිහටම පටිය දිගට අරගෙන ඉලාස්ටික් කරගන්න. එහෙම වුණොත් අතත් ඔයාලට වෙනවා ටිකක් වැඩියෙන් ගන්න. හරි. දැන් මේකෙදි මම අත ඉලාස්ටික් කරන්නේ නැහැ. දැන් මම ගන්නවා මේ තියෙන රෙදි කොටස මේ විදිහට මේ තියෙන ප්‍රමාණය පළල කියලා මම ගන්නවා. අරගෙන මම මේක මේ විදිහට
කපා ගන්නවා. ඉතින් මේ වගේ පළල පටියක් ගන්නකොට ඔයාලට පුළුවන් අඟල් දෙකක වගේ පළලට පටිය කපා ගන්න. විදියට මතක තියෙන අඟල් දෙකමාරක් ඔයාලට අඟල් දෙකක පටියක් ඕන නම් ඒ කියන්නේ අඟල් දෙකක් ඔයාලට ඉල්ලට පේන්න ඕන නම් මෙහුම් වාසිය අඟල් භාගයක් එක දෙකමාරක් කපා ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට අඟල් දෙකක පටියක් ගත්තොත් එහෙම ඔයාලට එකකින් අඟල් එකමාරක පටියක් තමයි එන්නේ. ඉතින් ඔයාගේ කැමැත්ත අනුව එක ගන්න. එතකොට පටියේ දිග 9මාරයි. ඒකට මම අඟල් දෙකමාරක් එකතු කරලා එන ගාන ලකුණු කරගෙන මෙන්න මේ විදියට පටි කොටස් දෙකක් විදියට කපා ගන්නවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පටි දෙකක් මම කපාගෙන තියෙනවා. දැන් අපි අත් දෙකක් කපා ගත්තා. බ්ලවුස් එකේ ඉදිරිපස සහ පිටිපස කොටස කපා ගත්තා. මෙන්න මේ වගේ පටි දෙකක් කපා ගත්තා. මේකට පේශීන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේක වර පොඩ්ඩක් මේකේ රූපසටහනක් ඇඳලා පෙන්නන්නම්. මේක එන්නේ මෙන්න මේ විදිහට. ඉස්සෙල්ලම මෙන්න මේ තියෙන අපේ බ්ලවුස් කොටස. හරි. මේ බ්ලවුස් කොටස මෙන්න මේ විදිහට ස්මෝක් වෙනවා පපුව අඩිය දක්වා. එතකොට ඔයාගේ කර ගැඹුරේ ඉඳන් පල්ලෙහාට පපුව අඩිය තියෙන ප්‍රමාණය ඔයා මෙෂර් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අඟල් 8ක් 7ක් 8මාරක් වගේ ප්‍රමාණයක් තමයි අපි ස්මෝක් කරගන්නේ. ඊළඟට මේකෙදි මම මෙන්න මේ විදිහට පටියක් අල්ලනවා. හරි. ඒ පටිය සඳහා තමයි දැන් අපි පටියක් කපා ගත්තේ. ඊළඟට අත මෙන්න මේ විදිහට අතක් අපි අල්ල ගන්නවා. මේ අත මේ විදිහට යටි ඉලාස්ටික් කර ගන්නවා. හරි. මෙන්න මේක තමයි බ්ලවුස් එක. එතකොට මේක ස්මෝක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට බ්ලවුස් එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. එතලම අපි කරන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මතකදී කපාගත්තු බ්ලවුස් එක. මෙන්න මේ බ්ලවුස් කොටස් දෙකක් ඇවිත් ඇති මෙන්න මේ විදිහට. මේ බ්ලවුස් කොටස් දෙකේ ඔයාලට මතක ඇති මෙන්න මේ අත කපුවා. හරි. එතන ඉඳන් උඩට අපි මෙන්න මේ විදිහට මැහුම් වාසියක් තියන්න ඕනේ කියලා 3 කලක් තියන්න කියලා කිව්වා. ඔයාලට කරන්න තියෙන්නේ 8න් 3ක් හෝ භාගයක් නමලා මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම වාටිය මහගෙන ඉන්න. අනිත් කොටසෙත් ඔයාලට තියෙන මේ විදිහට උඩින්ම වාටිය මහගෙන ඉන්න. ඔයාගේ අතයට තියෙනවනේ මෙන්න මේ අත කොටසේ අතේ වාටියත් ඔයාලට පුළුවන් භාගයක් නමලා භාගයට මහගෙන ඉලාස්ටික් එක ගහගෙන ඉන්න. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ වගේ තියෙන බ්ලවුස් කොටස අරගෙන අපි අර ඉහළ ඉතුරු කරපු මැහුම් වාසිය තියෙන්නේ. අන්නේ මැහුම් වාසිය අපි මෙන්න මේ විදිහට මහගෙන ඉන්නවා. මේ විදිහට අපි තියපු සම්පූර්ණ මැහුම් වාසිය මහගෙන ඉන්නවා. අපේ බ්ලවුස් එකේ කොටස් දෙකේම අපි මේ විදිහට ඉහළ ඉතුරු කරපු මැහුම් වාසිය මහගෙන ඉන්න අවශ්‍යයි. මේ විදිහට අනිත් කොටසත් නැමුවා. මේ විදිහට මැහුවා. ඊට පස්සේ අපිට අපේ අත් දෙකේ වාටිය තමයි මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේත් එක්කම අපේ අත් කොටස් දෙක අරගෙන අපි ඒකේ වාටි කොටස් දෙකත් මහ ගන්නවා. ඊට පස්සේ අපිට අපේ මැෂින් එක ඔෆ් කරලා ඔයාගේ මැෂින් එක එකපාරක් පාගල මැෂින් එකේ කරන්ට් එක තියෙනවා නම් අයින් කරන්න. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඉහළ තියෙන පුට් එක උස්සන්න. උස්සලා මේ විදිහට ෂටල් එක අරගෙන මේකේ දැන්ට තියෙන බොබින් එක මේ විදිහට අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ බොබින් දෙකක් හිස් කරගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බොබින් හිස් බොබින් දෙකක් ගන්න.
හිස් බොබින් දෙකක් අරගෙන ඔයාලට පුළුවන් ඉලාස්ටික් නූල් පුරවන්න. ඒකේ ඉලාස්ටික් නූල් අතින්, ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ අතින් පුරව ගන්නත්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මැෂින් එකෙන්ම පුරව ගන්න. ඒකට මේ දෙකෙන් මොන විදියට පුරව ගත්තත් වෙනසක් වෙන්නේ නැහැ. මේ විදියට නූල් තියෙනවා නම් මේ බොබින් එකේ නූල් තියෙනවා නම් මේ විදියට ඔක්කොම ටික අයින් කරලා දාන්න. මේ විදියට නූල් තියෙන නූල් ටික ඔක්කොම අයින් කරලා දාලා හරි මේ විදිහට බොබින් දෙකක් හිස් කරගන්න. ඒක ඔයාට මම හිතනවා මේ විදිහට හිස් බොබින් දෙකක් ගන්න එක ඔයාට පහසුයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගත්ත ඉලාස්ටික් නූල මේ විදිහට ගලව ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේකේ ඔතන්න. මේ විදිහට ඔයාට එක දිගටම මේක අතේ ඔතාගෙන යන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔතලා මේ විදිහට ඔතලා ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ මැෂින් එකේ නූල් ඔතන විදිහටම මේකෙනුත් නූල ඔතා ගන්න. ඉතින් මම මේ විදිහට තමයි ඔතා ගන්නෙ. හරි. එතකොට ඒක පෙන්වන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්නවා. සාමාන්‍ය විදිහට ඔතා ගන්නවා. මේකදී ඔයා මේ නූල ඇදලා අල්ලන්න එපා. ඒ කියන්නේ ඉලාස්ටික් නූල මේක ඔතනකොට ඇදලා අල්ලන්න එපා. ඔයා අතින් අල්ලන්න අවස්ථාවක් නෑ. නිකන් ඔතන්න එතන දෙන්න. ඒ වගේම තමයි මේකේ ඔයා බොබින් එක පුරවන්න යන්නත් එපා. ඒ කියන්නේ බොබින් එක මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තියෙන ආකාරයට ඔතලා නවත්ත ගන්න. ඒතර අනිත් බොබින් එකටත් එකපාරින්ම නූල ඔතා ගන්න එක පහසුයි. අනිත් බොබින් එකත් ඔයාට ඕන නම් අතින් ඔබ මේ අතින් නූල ඔතන්නත් පුළුවන් ඉලාස්ටික් නූල. එහෙම නැත්නම් මම කියපු විදිහටම ඔයාට කරගන්නත් පුළුවන්. මම මැෂින් එකකින් තමයි සාමාන්‍යයෙන් ඉලාස්ටික් නූල ඔතන්නේ. මේ විදිහට ගත්තා. සාමාන්‍ය නූල ඔතන විදිහටම මැෂින් එකේ නූල ඔතා ගත්තා. ෂටල් එකේ මෙන්න මෙතන තියෙන චූටි පොඩි නට් එකක්. ඒක ඔයාලට පුළුවන් පොඩි ස්ක්‍රූ පිනියනක් අරගෙන චුට්ටක් බුරුල් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ චුට්ටක් බුරුල් කරලා මෙන්න මේ විදිහට ෂටල් එකට බොබින් එක දාන්න. බොබින් එක දාලා මේ විදිහට අර නූල දානවා වගේ මෙහෙම දාන්න. මෙහෙම දාලා සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට අපිට ස්මූත් එනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ගොඩාක් බුරුලෙන් එන්නේ නෙමෙයි. සාමාන්‍ය ගානෙන් එනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ගානෙන් එනවා නම් ඔයාලට පුළුවන් මේ විදිහට සාමාන්‍ය ෂටල් එක දාගන්න විදිහට මැෂින් එකට දැම්මා. උඩ නූල වෙනස් කරන්නේ නැහැ. උඩ තියෙන වගේ සාමාන්‍ය නූලමයි. උඩ නූල අපි මේ විදිහට ඉදිකට නූල දාගන්න. මේ විදිහට ඉදිකට නූල දාලා ඊට පස්සේ මේ යට තියෙන බොබින් එකේ නූල, ඒ කියන්නේ ඉලාස්ටික් නූල අපි මෙන්න මේ විදිහට උඩට ගන්නවා. හරි. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම නික් කරන්න ඕන. ඔයා මහන්න දන්න කෙනෙක් වුණත් මහන්න දන්නේ නැති කෙනෙක් වුණත් ඊට පස්සේ අනිවාර්යෙන් අර ඔයා දැන් මහන්න යන රෙද්ද තියෙන රෙද්ද ඉතුරු රෙදි කෑල්ලක් අරගෙන මේ විදිහට මහලා බලන්න ඕනේ මේ ස්මෝක් එක හරියට යනවද කියලා. මේ විදිහට ඔයාලට පුළුවන් මහලා බලන්න කීප තැනක් මේ විදිහට ඊළඟට අනිවාර්ය දෙයක් තමයි දැන් මේ අපි ස්මෝක් නූල අරන් යනකොට අපිට අර මැෂින් එකේ කෙලින් මහන පුරුදු වෙන්න ඕනේ. හරි. එතකොට ඔයා කෙලින් මහන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒක ඔයා දැන් අර ගත්ත බ්ලවුස් කොටස තියෙන්නේ. ඒ බ්ලවුස් කොටසේ ඔයා අඟල් භාගයෙන් භාගෙ තමයි මේක යන්න ඕනේ. එතකොට ඒක ඔයා බ්ලවුස් කොටසේ ලකුණු කරගන්න ඕනේ. අඟල් භාගයෙන් භාගෙට යන්න පුළුවන් විදියට. හරි. මෙන්න මේ විදියට මේ විදිහට අර පොඩි රෙදි කෑල්ලක මහලා බලන්න ඕනේ මෙන්න මේ විදිහට ස්මෝක් එක හිටිනවද කියලා. දැන් හදිසියෙන්වත් ඔයාගේ ස්මෝක් එක මේ විදිහට හිටිනතොත් එම ඔයා ඉස්සෙල්ලා මැෂින් එක හදාගෙන තමයි මේ ස්මෝක් එක කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ ඔයාගේ බ්ලවුස් එකේ කොටස ගන්න. ඒතර ඒ කොටසේ අපි මෙන්න මේ විදිහට ඔයාගේ ටේප් එක තියලා පපුව අඩිය දක්වා තියෙන ප්‍රමාණය. හරි. මේ විදිහට පපුව අඩිය දක්වා තියෙන ප්‍රමාණය තමයි අපි ස්මෝක් කරන්නේ. එතකොට මම මේකෙදි අඟල් 7ක ප්‍රමාණයක් තමයි ස්මෝක් කරන්නේ. ඒතර මෙන්න මේ ඉහළ උඩ ඉඳන් මම මෙන්න මේ අඟල් 7 භාගෙන් භාගයට මෙහෙම ලකුණු කරනවා. මේ විදිහට භාගෙන් භාගයට ලකුණු කරනවා. ඔයාට අඟලෙන් අඟල වුණත් ප්‍රශ්නයක් නැහැ, කරන්න පුළුවන්. හැබැයි භාගයට භාගයක් කරාට පස්සේ තමයි ලස්සන. මේ විදිහට ටේප් එක තියලා මෙහෙම මාක් කරගන්නවා. එතකොට මේක හොඳ පිටින් තමයි රෙද්දේ හොඳ පිටින් තමයි මාක් කර ගන්න. ඊට පස්සේ මේක මේ විදිහට මාක් කරගත්තා. මෙතනිනුත්
මේ විදිහට තියලා අර අඟල් 7 මාක් කරගන්නවා. ඒ වගේ තැන් කිහිපයකින් අපි මේක මාක් කරගන්නවා. අනිත් කොටසෙත් ඒ විදිහටම මාක් කරගන්න ඕනේ. මොකද මේ ඉරි ටික කෙලින් යන්න ඕනේ නිසා. මම මේ විදිහට මේක අවසාන වෙන තැනම මාක් කරගන්නවා. ඊට පස්සේ මම දැන් මේ ඉහළ ඉඳන්ම අහගෙන යනවා. අනිත් කොටසත් මේ විදිහටම තමයි කරන්නේ. ඒතර මම එක කොටසක් ස්මෝක් කරන විදිය තමයි වාට පෙන්නන්නේ. මම දැන් මගේ නූල් කොටස් දෙක මේ විදිහට එළියට ගන්නවා. අරගෙන පළඳුම කරන්නේ මේ විදිහට මගේ නූල මෙන්න මේ විදිහට කියලා හරි මෙතන කොන් කරනවා. මේ විදිහට පළවෙනි පටන් ගන්න තැන ටැග් කරනවා. ටැග් කරලා මේක මෙහෙම මහගෙන යනවා. අඟල් භාගෙන් තමයි හරියට මහගෙන යන්නේ. මේ විදිහේ මහගෙන ගිහිල්ලා මෙන්න මේ අවසාන වෙන තැන ටැග් කරනවා. කිසිම වෙලාවක මේක නූල කපන්න යන්න එපා. මේක ඊට පස්සේ මෙහෙමම මේ පැත්තට හරව ගත්තා. හරි මේ විදිහට මේ පැත්තට හරව ගත්තා. නැවතත් මෙතනින් ටැග් කරලා මේ විදිහට අඟල් භාගයට අර වා ලකුණු කරගත්තු සීමාවේ මේ විදිහට මහගෙන එන්න. මේ රේඩිය අනවශ්‍ය විදිහට අදින්න යන්නත් එපා. එතකොට වාගේ අර බ්ලවුස් එකේ තියෙන නිමාවට තමයි හානි වෙන්නේ. ඒ නිසා මේක සාමාන්‍ය ඇඟිල්ලෙන් වාගේ ඇඟිලි වලින් හිමිට අල්ලගෙන මේ විදිහට මහගත්තා. හරි. මේ විදිහට මෙතනත් අවසාන වෙන තැන ටැග් එකක් දා ගන්නවා. ඊපස්සේ මේක මේ පැත්තට හරව ගන්නවා. මේකෙදි මේ විදිහට ඊට පස්සේ මහගෙන යනවා. නූල කිසි වෙලාවක කපන්න යන්න එපා. ඔයගේ මැෂින් එකේ මොකක් හරි දෝෂයක් තියෙනවා නම් ඒක ඉස්සෙල්ලම හදා ගන්න ඕනේ. ස්මෝක් එක අර එක දිගට කරගෙන ගියාට පස්සේ තමයි ඒක ලස්සන. නැත්නම් වඩ මේක එපා වෙන්න පුළුවන්. මේ විදිහට ස්මෝක් එක කරගන්නවා. මේ අවසාන තැනින් ටැග් කරලා ඔයා මේක නූල කපන්නේ නැහැ. නූල කපන්නේ නැතුව මේ විදිහට හරව ගන්නවා. හරවගෙන නැවතත් පටන් ගන්න තැනින් ටැග් කරලා මේ විදිහට දිගටම මහගෙන යනවා. අනිත් කොටසත් මේ විදිහටම මහන්න ඕනේ. කොට ඒ කොටස මහන විදිය මම මේ වීඩියෝ එකේ පෙන්නන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන නිසා මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි මේ විදිහට මහගත්තා. සාමාන්‍ය අඟල් භාගෙන් භාගෙට ස්මෝක් එක ගැහුවොත් තමයි ලස්සනට තියෙන්නේ. මේ විදිහට පපුව අඩිය දක්වා තමයි මම ස්මෝක් කරන්නේ. එතකොට වාට අවශ්‍යයි නම් ඊට වඩා පල්ලෙහාට ගන්න පුළුවන්. මේ විදිහට රෙදි කොටස් දෙකම මහ ගන්න. එතකොට වාට අවශ්‍යයි නම් ඉලාස්ටික් අත අගට ඉලාස්ටික් එකක් අල්ලන්නේ නැතුව වාට පුළුවන් මේ ඉලාස්ටික් නූලෙන්ම ගහ ගන්න. ඒක ලේසියි ඒ වාට.
මේ නූල කොයි වෙලේවත් කපලා දැම්මේ නැහැ. මේ කොහෙන්වත් මම නූල කැපුවේ නැහැ. මේ බ්ලවුස් එක හරිම ලේසි. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මේ විදිහට අවසාන ටැග් කරගත්තා. මේ පැත්තට හැරෙව්වා. නැවතත් මේ විදිහට වහගෙන ගියා. හදිසියෙන්වත් වාගේ නූල කැඩුනොත් එහෙම ඔයාලට වෙනව එතනින් මේ විදිහට දැන් මගේ නූල පොඩ්ඩක් කැඩුනා. එතනින් ඔයා මේව කරනකොට මේ ඉලාස්ටික් එක තියෙන්නේ. මේ ඉලාස්ටික් නූල මෙන්න මේ විදිහට පොඩ්ඩක් අදින්න. මෙතන පොඩ්ඩක් ඇදලා අරගෙන හරි. මෙතනින් මෙන්න මේ විදිහට මේක දෙකට ඉලාස්ටික් නූල මේ විදිහට දෙකට නමන්න. ඉලාස්ටික් නූල මේ විදිහට දෙකට නමලා ඉතින් ගැටයක් දාන්න. හරි මේක කපලා දාන්න යන්න එපා. මෙහෙම ගත්තා. මේ විදිහට ගත්තා. ඉතින් පොඩි ගැටයක් දාන්න. එතකොට මේක මෙතනින් ගැලවිලා යන්නේ නැහැ. මේ විදිහට ගැටයක් දාන්න. ඊට පස්සේ නැවතත් දැන් මගේ නූල පැනපු නිසා තමයි මේක වෙන්නේ. නැවතත් නූල දාලා ඔයා මේක මේ හරියක වගේ ඉඳන් නූල පැනපු තැනට පොඩ්ඩක් එහායින් ඉඳන් නැවතත් මහන්න ගන්න. අර අපි ගැටයක් දාපු නිසා එතනින් නූල ලිහිලා එන්නේ නැහැ. හැබැයි ඔයා ගැටයක් දැම්මේ නැති වුණොත් එහෙම නූල ලිහිලා එන්න පුළුවන්. හරි එතකොට මහගෙන යද්දී ඔයාට උනත් ඔයාගේ නූල කැඩෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේක තමයි කරන්න පුළුවන් දේ. අවසානට ටැග් කරා. ආයෙත් අනිත් පැත්ත මේ විදිහට හැරෙව්වා. මෙන්න දිගටම මහගෙන ගියා. තව එක රූලක් තියෙනවා මට මහන්න. මම ඒකත් මෙහෙම මහනවා. ඒතර අනිත් කොටසක් මේ විදිහට වඩ පුළුවන් ස්මූත් කරගන්න. ටැග් කරගන්න. අවසාන වෙන තැනවා ටිකක් හොඳට ටැග් කරගන්න. ටැග් කරලා මේ විදිහට ඉලාස්ටික් නූල මේ විදිහට ගන්න. මේ විදිහට ඉලාස්ටික් නූල පොඩ්ඩක් මෙහෙම ඇදලා ගන්න. ඊට පස්සේ ඔයාගේ මේ තියෙන නූලත් එක්කම මේ විදිහට වඩ පුළුවන් දෙකට නැමුවා. මේ විදිහට ගෙනාවා. මේ විදිහට මේක මේ විදිහට අරගෙන ගැටයක් දාගන්න. එතකොට මේ ගැලවිලා යන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ ස්මෝක් කරගෙන තියෙනවා අපේ ඉදිරිපස පළු. හරි. මේ වඩ පේනවනේ. එතකොට මේ තියෙන්නේ කිහිලි කට මේ විදිහට අනිත් කොටස ස්මෝක් කරගන්න. දැන් ඔයාලට පේනවා ඒක බ්ලවුස් කොටසක් ස්මෝක් කරන් ඉවරයි. ඒ වගේම තව බ්ලවුස් කොටසකුත් ඒ විදිහටම ස්මෝක් කරගෙන තියෙනවා. එතකොට ඊට පස්සේ අපිට ඕනේ අත් කොටස. අපේ අත් කොටස යට වාටියට මම ස්මෝක් කරගන්නවා. මේ විදිහට මම හොඳ පිටින් තමයි ස්මෝක් එක කරන්නේ. එතකොට අපි දැන් අර බ්ලවුස් එකේ කරේ හොඳ පිටින් මේ විදිහට ටැග් කරගෙන මේ ස්මෝක් නූල් තුනක් විතර තමයි යන්නේ. අපේ අග වාටියට තමයි මේ ස්මෝක් නූල් තුන මේ විදිහට යන්නේ. මේකෙදි නම් මම භාගයට අඩුවෙන් යන්නේ. පාලක් වගේ මේ විදිහට ඊට පස්සේ නූල මෙහාට කරලා කපනවා. මේ කපපු නූල අපි මේ විදිහට ගැට ගසා ගැනීමක් සිදු කරනවා. මේ විදිහට අපි නූල ගැට ගහ ගන්නවා. ඊට පස්සේ අපේ බොබින් එකේ
ෂටල් එක තියෙනවනේ දැන්. ඉලාස්ටික් නූල තියෙන එක අපි අයින් කරලා අපේ සාමාන්‍ය නූල මේ ඉලාස්ටික් නූල මේ විදිහට අයින් කරලා දාලා අපි සාමාන්‍ය අපේ නූල මේ විදිහට දා ගන්නවා. මේ විදිහට අපේ සාමාන්‍ය නූල දාගෙන දැන් ඔයා අර මේ බුරුල් කරනවා දැන් ඒක තද කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ අපේ බ්ලවුස් කොටස. හරි ඔයාලට මතකද අපි බ්ලවුස් කොටස මේ විදිහට ගත්තා. හරි මේ තියෙන බ්ලවුස් එකේ හොඳ පිට. එතකොට ඔයාලට මෙහෙම බැලුවොත් මේකේ පේනවා වගේ අත්කට මෙහිලා තියෙන මේ අත්කටේ ඉඳන් මෙන්න මෙහෙට. අපි අර ගත්ත ඔයාලට මතකයි අපි රෙදි කොටස් දෙකක් අපි කපලා ගත්තා. මේ රෙදි කොටස් දෙකෙන් අපි ගන්න ඕනේ. මේ තියෙන රෙදි කොටස් දෙක මේකේ එක කොටසක් මේ විදිහට අපි හොඳ පිටට මෙන්න මේ විදිහට අපි දෙකට නමනවා. හරි දෙකට නමලා අපි කරන්නේ මෙන්න මේ විදිහට මෙතන මේ කෙලවරටම තියලා මේක මේ විදිහට ඔයාලට වෝලොක්කයක් තියෙනවා නම් මේ අග වෝලොක් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පෙරලලා මහ ගන්න පුළුවන්. මේ විදිහට අල්ල ගන්න. හරි. මේ විදිහට බ්ලවුස් කොටසට තියලා අල්ල ගන්න එක තමයි කරන්නේ. මේක මෙහෙමම අපි මේ නූල මෙහෙමම උඩින් මෙහෙම මේ අනිත් පැත්ත කෙලවරටත් අරන් යනවා. අනිත් පැත්ත කෙලවරට අරන් ගිහලා අනිත් කොටස මේ විදිහට නමලා දෙකට නමලා මේ විදිහට අල්ලගන්න. මේ විදිහට අපි අල්ලගන්න. ඊට පස්සේ මේක කොටසකට අපි අල්ලගත්තා. වැඩි අර අනවශ්‍ය නූල් කොටස කපලා අයින් කරන්න මේ විදිහට. ඔයා මේකේ වාගේ ලකුණු කරගන්න ඕනේ. ඉතින් නම් ඉහළට වාගේ මේ පටියේ වාට ලකුණු කරගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණය. කියන්නේ වාගේ අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් මම ලකුණු කරනවා මෙතන ඉඳන් අඟල් 9.5. මේ විදිහට මේ අඟල් 9.5 ලකුණු කරා. මේ පැත්තෙත් මේ තියෙන අපේ පටියේ මම යන්නේ අඟල් 9.5 මාක් කරගන්නවා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට අඟල් 10ක් වගේ ප්‍රමාණයක් ඇති. පොඩි කෙනෙක්ට නම් 9ක් 9.5ක් වගේ ඇති. හරි. මේ විදිහට මම මගේ 9.5 ලකුණු කරගන්නවා. සාමාන්‍ය අඟල් 10ක් 10.5ක් වගේ රුක් කෙනෙක්ට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ බ්ලවුස් එකේ අනිත් කොටස. හරි. ඔයාලට පේනවනේ මේ එක බ්ලවුස් එකකට මෙන්න මේ විදිහට අල්ලගෙන තියෙනවා. දැන් මේ තියෙන්නේ හොඳ පිට බ්ලවුස් එකේ. මේ තියෙන්නේ මේ කරපටි දෙකේ තුරේස් දෙකෙත් හොඳ පිට. අපි අනිත් බ්ලවුස් කොටස මෙන්න මේ විදිහට ගෙනත් තියෙනවා මේ පැත්තේ. හරි. මේ පැත්තෙන් ගෙනත් තියෙන මේ තියෙන කිහිලි කටත් එක්ක අපි මෙතන මෙන්න මේ විදිහට මහ ගන්න. මේ විදිහට මහ ගන්න ඔයාලා ලකුණු කරගනිපු තැන. මේ විදිහට ලකුණු කරගනිපු තැනින් තිබ්බා. මේ විදිහට මහගත්තා. ඊට පස්සේ එහෙමම නූල මෙහෙම අරගෙන ගියා. එහා පැත්තෙත් එහා කරවලේ ලකුණු කරගන්න තැන තියෙනවා. අන්න එතනින් තිබ්බ මේක ගෙනල්ලා මේ විදිහට තිනුත් තියලා මේ විදිහට මහගෙන ගියා. හරි. ඊට පස්සේ අනවශ්‍ය නූල් ටික කපලා අයින් කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බ්ලවුස් එක මෙන්න මේ විදිහට බ්ලවුස් කොටස් දෙක ඇවිල්ලා තියෙනවා. අපිට තියෙන්නේ දැන් මෙන්න මේ අත්කට මේ පැත්තේ තියෙන අත්කටත් එක්ක මෙන්න මේ විදිහට ගෙනල්ලා මෙන්න මේ විදිහට හරියටම දෙකට නම. හරි. මෙහිම දෙකට නැමුවට පස්සේ එනවා මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ හරි මැද. මේ විදිහට අපි හරි මැද ලකුණු කරගන්න. මේ විදිහට හරි මැදට මම කට් මාක් එකක් දාගත්තා. හරි. ඊට පස්සේ මේ විදිහට හරි මැදට කට් මාක් එකක් දාගත්තට පස්සේ අපිට තියෙන මේක වටේට අත අල්ලලා යන්න. අත අල්ලන්න කලින් මම මේක මේසෙ උඩට අරන් පෙන්නන්න කොහොමද තියෙන්නේ. හරි. මේ පැත්තේ එක බ්ලවුස් කොටසකට මෙන්න මේ කෑලි දෙක මේ විදිහට අල්ලගෙන ජොයින්ට් කරගෙන තියෙනවා. මේ තියෙන අනිත් බ්ලවුස් කොටස. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙතන හරි මැද්දෙන් අල්ලලා අපි මෙහෙම අත්කටත් එක්ක මේ විදිහට නමලා මෙන්න මේ විදිහට අත්කට ඔයාලට පේනවා. ඉතින් අත්කට මෙන්න මේ විදිහට හොයාගන්න.
මේ විදිහට හොයලා අපි හරි මැද්දේ මේ විදිහට අල්ලලා හරි මැද්ද ලකුණු කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අර කපාගත්තු අත ගෙනල්ලා බලන්න ඕනේ මේකට හරියනවද කියලා. මේකට හරියනවා නම් ඔයාලට පුළුවන් මේකට අත අල්ල ගන්න. බ්ලවුස් කොටස දිග ඇරලා මෙන්න මෙතන අතේ කෙළවරේ ඉඳන් හරි මෙන්න මෙතන අතේ තියෙන කෙළවරේ ඉඳන් මේ තියෙන අතේ කන පිට පැත්ත අතේ කන බ්ලවුස් එකෙන් හොඳ පිටට අතේ කන පිට තිබ්බා. හරි මෙන්න මේ විදිහට පටන් ගන්න තැන ටැග් කරන්න. පටන් ගන්න තැන ටැග් කරලා මෙන්න මේ විදිහට අත අල්ලගෙන එන්න. ඔර මේ බ්ලවුස් එක තනි පාටකින් මහනවා නම් ගොඩක් ලස්සනයි. මේ විදිහට අපි අත අඟල් භාගයෙන් මහගෙන යනවා. මේ විදිහට අත මහගෙන යනවා. ඉතින් මේකට අතක් අනිවාර්ය නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය කැමති නැහැ අත් නැතුව අඳින්න. අන්න ඒ වගේ අයට අතක් අල්ල ගන්න ඕන නිසා තමයි මේක මේ විදිහට කරන්නේ. මේ විදිහට එක අතක් අල්ලගත්තා. හරි. ඊපස්සේ අපිට අවශ්‍ය නැති නූල් ටික කපලා අයින් කරන්න. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි දැන් මේකේ අත අල්ලගත්තට පස්සේ තියෙන්නේ. එතකොට මම අනිත් පැත්තටත් අත අල්ල ගන්නවා. මේ විදිහට අනිත් පැත්තේ කිහිල්කට ගත්තා. මගේ බ්ලවුස් එකේ හොඳ පිට මේ තියෙන්නේ. ඊට මේ තියෙන අතේ කන පිට මේ විදිහට බ්ලවුස් එකට අත අඟල් භාගෙන් තමයි අල්ලගෙන යන්නේ. මෙහෙම මාසේ අඟල් භාගකින් මේ විදිහට පටන් ගන්න විදිහට ටැග් කරන්න. වාට ඕනම් පුළුවන් වාර දාගත්ත කට් මාක් එක ගාවට යනකොට චූටි රැලි 3ක් වෙන මේ විදිහට අතින් හදපු රැලි 3ක් ඕනම් තියන්න පුළුවන්. දැන් මම මේක නම් තියාගත්තා අතේ. වාට අවශ්‍යයි නම් තියාගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. මේ විදිහට අඟල් භාගයෙන් අපි අත අල්ලනවා. ඊට පස්සේ අපිට තියෙන මේකේ සයිඩ් එක ගහ ගන්න වඩ පේනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම ගොඩක් දුරට කරලා ඉවරයි. ඊට මේක මේ විදිහට අපි කන පිට හරව ගන්නවා. කන පිට හරවගෙන මෙන්න මේ විදිහට අත් කොටස් අතේ අග කොටස් දෙක මේ විදිහට තිබ්බා. හරි අඟල් භාගෙන් මේක සයිඩ් එක ගහගෙන යනවා. මෙන්න මේ විදිහට මේ විදිහට අපි මේක සයිඩ් එක ගහගෙන යනවා. අනිත් පැත්තේ සයිඩ් එකත් මේ විදිහටම ගහ ගන්න ඕනේ. මේ විදිහට අනිත් පැත්ත කොටස ගත්තා. අනිත් පැත්තේ සයිඩ් එකත් ඔය අඟල් භාගයෙන් ගහ ගන්න. දැන් අපි මේකේදී අඟල් භාගයෙන් ගහගන්නේ. දැන් අතත් ස්මෝක් කරලා තියෙන්නේ. එතකොට පොඩි ලූස්නස් එකකුත් අපිට ඕනේ මේකේ. එතකොට උඩ ටිකක් ස්මෝක් වෙලා තියෙන කොහොමත් හිර වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේකේ ගොඩක් මැහුම් මාසෙ අල්ලන්න යන්නේ නැහැ. මේ විදිහට අපි සයිඩ් එකම මහගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ වාටිය මහ ගන්න නමලා භාගයට හෝ කාලක් නමන කාලට මහගෙන යන්න. ඊළඟට මෙන්න මේම දෙයක් වෙනවා. සාමාන්‍යයෙන් අපි බ්ලවුස් එකක වාටියක් මහනකොට චූටියට තමයි මහන්න ඕනේ. දැන් එහෙම මැහුවේ නැති වුණොත් එහෙම මේක ඇඹරෙන්න ගන්නවා. හරි. ඒ විදිහට මැහුවේ නැති වුණොත් මේක ඇඹරෙන්න ගන්නවා. එතකොට මේ අල්ලද්දි රෙද්ද ඇදලා එහෙම අල්ලන්න එපා. සාමාන්‍ය විදිහට මේ විදිහට
මේ විදිහට නමලා වාටිය මහ ගන්න පුළුවන්. මේ බ්ලවුස් එක අපි කරලා ඉවරයි. ඔයා මේ වීඩියෝ එක එතන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මේක හරියම ලේසි. මේක මහන්න දන්නේ නැති කෙනෙක්ට උනත් මහන්න පුළුවන්. ඔයා try කරලා බලන්න මේක කොහොමද මහගන්නේ. ඔයාට වාටිය එකපාර නමල මහ ගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් දෙපාරකට උනත් වාටිය මහ ගන්න. ඔයාට වාටිය සාමාන්‍යයෙන් මහ ගන්න බැරි කෙනෙක්ට ඔයාට පුළුවන් හිම්පුට් එකක් ගන්න. මම හිම්පුට් එකක් දාලා නෙමෙයි මහන්නේ. මේ විදිහට අපිට වාටිය සම්පූර්ණයෙන්ම මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වගේ ඩ්‍රෙස් එකක් කරගන්න විනාඩි 30ක් යන්නෙත් නැහැ. හරියට බලා ගන්න පුළුවන්. දැන් මේක තමයි අපේ ඇඳුම. බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ ස්මෝක් ඩ්‍රෙස් එක. හරි මෙන්න මේ වගේ බ්ලවුස් එකක් ඔයාලට ඉතාලම ඉක්මනින් මහ ගන්න පුළුවන්. විනාඩි 30ක් වගේ කාලයක් තමයි ඔයාලට යන්න මේකේ ගැදරින් එකත් එක්ක. මේ බ්ලවුස් එක ඔයාලට පුළුවන් මහලා බලන්න.